ප්‍රාථමිකාංශයේ අපට දීලා තියෙන ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් ලබලා දීලා තියෙන අපිට ගයිඩ්ලයින්ස් ලබලා දීලා තියෙනවා. ඒවත් තුල තියෙන්නේ මුගක් වෙලාවට ප්‍රාථමිකාංශයේ සඳහා පීඩා, අසුන්ගත නොවන වැඩ, නිරීක්ෂණය කිරීම ඒ වගේ දේවල් තමයි මේ පාසල තුලට ගියාට පස්සේ විශේෂයෙන්ම ප්‍රාථමිකාංශයෙන් මේ කිසිවක් දක්වන්න නැහැ. ඒක තවදුරටත් බලාගෙන යනකොට මේ தත්ත්වය අපිට ඇති කරලා තියෙන්නේ බොහෝ වෙලාවට පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා. ඔවුන් ප්‍රාථමික අංශයෙන් අපි ඔවුන්ට ලබා දිය යුතු ඉගෙනුම් අවස්ථා එහෙම නැත්නම් ලර්නින් එක්ස්පීරියන්ස් කියන ටික අපට දෙන්න තරම් සුදුසු තත්ත්වයක නෙවෙයි සමහර වෙලාවලට දරුවෝ ඉන්නේ. යම් විකෘතිතා අපි දකිනවා. මම මේක නිරන්තරයෙන් කතා කරනකොට කියන දෙයක් තමයි මේ ස්නායු මිරිකා මුදාහරපු කොටසක් අපිට ලැබෙනවා වගේ දෙයක් මම සමහර අවස්ථාවලදී මගේ අතින් කියවෙනවා. එතකොට දැන් අපි මං කිව්වා පීඩාව අවශ්‍යයි මොකද අපිට කියන්නේ පූර්ණ පෞරුෂය සහිත දරුවෙක් පාසලෙන් එළියට දාන එක තමයි අපිට මූලිකව අපිට තියෙන්නේ. නමුත් ඇත්තටම ඒක කරන්න නම් ක්‍රීඩාව කරන්න ඕනේ. ඒ වගේම සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. දරුවෝ කියවීම වලට හුරු කරගන්න ඕනේ. නිරීක්ෂණය කරන්න හුරු කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා දැන් මට අවශ්‍ය වෙනවා දරුවෝ ටික විශාල කිචරියකට දාලා නිදහසේ දුවන්න, අහස බලන්න, නිරීක්ෂණය කරන්න ඔය වගේ දේවල් කරන සීනයක්. නමුත් ඇත්තටම පාසලට ගියාවහම එහෙම කරන්න බැරි මොනවාද යම්කිසි අපට පාලනය කළ නොහැකි unwritten rule වගේ දෙයක් මට දැනෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට අපි කරන්නේ අවමහාන්නේ දේවල් කරගන්න උත්සාහ කරන එක. මේ විකෘතිය නිසා ශිෂ්‍යත්වයේ තියෙන මූලික අරමුණ ඇත්තටම පාසල තුල හොඳින් විද්‍යාමාන වෙනවා. සමහර වෙලාවට මේ தත්ත්වය සඳහා නිරන්තරයෙන්ම අපි ඉතින් ආසන්නම ගනුදෙනු කරුවන් නිසා අපට පාසලට මේ චෝදනාව එන්නේ. ඉතින් මේ චෝදනාව ආවහම අපි ඇත්තටම අපි කියන්නේ මේ මම සහ මගේ ගුරු මණ්ඩලය දැඩි ලෙස අසරණයි. ඇත්තටම ගුරුවරු දැඩි පීඩනයක ඉන්නේ. ගුරුවරු මං හිතන්නේ 1-5 වසර යනකොට ඒ පන්තියේ ප්‍රමාණයට පීඩනය වැඩි වෙමින් යනවා. 5 පන්තිය කියන්නේ අසීමිතව දැඩි පීඩනයක ඉන්න ගුරු පිරිසක් ඉන්න පන්තියක්. එතකොට අපි මේ ශිෂ්‍යත්ව විභාගයට දැන් මේ ඇතුලේ තියෙන වැඩ කටයුතු ප්‍රමාණය මට නම් හිතෙන්නේ ගුරුවරයෙක්ට දරා ගන්න බැරි තරම් වැඩ කොටසක් තියෙනවා 1 සිට 5 දක්වා මේ තියෙන වැඩ කොටස්. විශේෂයෙන්ම මේ ලිපි ලේඛන පිරවීම. තක්සේරුකරණය ගත්තාම අපි නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. ඊටාම කුඩා ලේඛනයක් මේකේ දාන්න වෙනවා. කාලෙකට පාට දාන්න තියෙනවා. ඉතින් මේක කළ යුතු. පන්තියක ළමයි ඉන්නවා 45 50 සමහර පාසල්වල 60ක් ඉන්න අවස්ථාවක් තියෙනවා. කොහොමද මේක කරන්නේ? කොහොමද මේ තක්සේරුව කරන්නේ? ප්‍රායෝගිකව ඇත්තට මේවා කරන්න බෑ. ඒ නිසා ගුරුවරු ලේසි දේ සහ ඉල්ලන දේ ඉල්ලුමට සැපවීම වගේ අර ශිෂ්‍යත්වයට හුරු කිරීම කරන්න උත්සාහ කරනවා. ඒක අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක්. දැන් අර නිරීක්ෂණය කරන දේවල් මේ වෙනකොට දැන් සමහරලාට හුඟක් දේවල් දරුවන්ට පරිසරය නිරීක්ෂණය කරන ගන්න තියෙන දේවල් අර ඉස්සරහ කඩේ තියෙනවා. පිහාටි තියෙනවා. විවිධ වර්ගයේ දේවල් තියෙනවා. ඉතින් දරුවොත් නෙමෙයි ඒවා ගන්න. සමහරලාට දෙමව්පියෝ අරගෙන දෙමව්පියෝ මේවා අලවලා ලක්ෂණ පොත් හදලා දෙමව්පියෝ තමයි කරන්නේ. මං හිතන්නේ 1-5 වසරවල දෙමව්පියන්ට ප්‍රාථමික අධ්‍යාපනයට තියෙන අවබෝධය දරුවටත් වඩා වැඩි කියලා මට වෙලාවක හිතෙනවා. ඒ තරම් දෙමව්පියෝ මේ කටයුත්ත සඳහා සම්බන්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ හිතනවා මේ ගුරුවරයාට උදව් කරොත් අපිට මේක වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. නිසා දරුවෝ කියන්නේ ඉස්කල නොවන බව අපි දන්නවා. ළමයාගේ ඉගෙන ගැනීමේ වේගයක් කියනවා. ළමයි සුවිශේෂී 40ක් ඉන්නවා නම් 40ට 40 විදිහකට ඉගෙනුම් ක්‍රියාවලියේදී බැදිහත් වීම වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම පස්සේ කළා අපි ඉගෙනගෙන තියෙන අධ්‍යාපන මනෝවිද්‍යාව පස්සකට දාලා අපි සියල්ලටම පුළුවන් කියන තත්ත්වයේ මත ඉඳගෙන. ඒකට අපි ඉගෙන ගන්නවා මේ ලේට් බ්ලූමර්ස්ලා කියලා සංකල්පයක් පසුව සංවර්ධනය වෙනවා කියන සංකල්පයක්. ඒතර අපි ඒවා සියල්ල අත්හැර දමමින් තමයි ඒවා අමතක කරමින් තමයි මේ දේවල් කරන්නේ. ඒකට සමහර දරුවෝ 5 වසර දක්වා ඉතා නිහඬ වැඩ කරන්න එච්චර සුබග බවක් පෙන්වන්නේ නැති සාමාන්‍ය දරුවෝ. සමහරලාට අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ පසුගාමී දරුවෝ. නමුත් 7, 8, 9, 10 පන්තියේදී සමහරලාට මේ ළමයි වෙනස් වෙනවා.
වෙනස් වෙලා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය වැඩ කිරීමේ වේගය වැඩි වෙනවා. එතකොට ඒකෙන් අපිට අදහස් කරන්න පුළුවන් දැන් දරුවන්ට ඉතා විශාල ගැටලුවක් මෙතනදී තියෙනවා. ඒ වගේම දුර්බලතුන්ට අතිවිශාල ගැටලුවක් තියෙනවා. නිසා අපි දැන් මේක කොහොම හරි අපි සම්පූර්ණයෙන්ම නැති කිරීම පිළිබඳව මේකේ තියෙන අවස්ථා ගැන හිතලා කිසි කෙනෙක් ඒක මම හිතන්නේ එඩිතර වෙන්නේ නැහැ ඒක කරන්න එපා කියන්නේ. නමුත් මේ තියෙන මේ සමාජයේ මේ දරුවන්ට තියෙන පීඩනය, දරුවන්ට තියෙන ගැටලු දිහා බලපුවාම මම හිතන්නේ එඩිතර වෙන්න ඕනේද කියලා අහන 14ක් පාස් කරගන්න. 100ට මම හිතන්නේ 70ට වඩා ගන්න 140ක් වගේ ගානක්. ඒක මොකක්ද දෙයක් අතර වෙලා තියෙනවා. ඇත්තටම මේ සමත් වෙන දරුවෝ විතරමද දක්ෂ දරුවෝ ඉන්න අපිට පේනවා. ශිෂ්‍යත්වයේ සමත් වෙලා ජනප්‍රිය පාසලකට ගිය දරුවා ඒ 9 ගන්නේ නැති වුණාට පාසල තුල ඉතුරු වෙන්න අර බෙල් ෂේප් එකේ මැද හරියේ ඉන්න අර මේ මැදට වෙන්න ඉන්න දරුවෝ ඒ 9 ගන්න. ඒගොල්ලෝ තව වෙනසකුත් තියෙනවා. ඒගොල්ලෝ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් මේ දේවල් කරන්නේ. මොකද උන් ඉවසට ළඟ ඉන්නේ. උන් සමස්ත ලංකා තරගවලට යනවා. උන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඔවුනුත් ඊට පස්සේ අර ජනප්‍රිය පාසලකට අවස්ථා කීපයක් තියෙනවා ජනප්‍රිය පාසල් වලට යන්න. ඒ අවස්ථා දෙකෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා උදා ප්‍රමාණයක් යන්නේ. නමුත් මේ වෙන හානිය ඉතා වැඩි. ඒ හානිය මම හිතන්නේ දරුවෙකුට දරා ගන්න අමාරුයි. මොකද අපි හිතමු කුඩා සිද්ධියක් වුණත් අද පුංචි දරුවෝ වුණත් යම් කිසි සිද්ධියකදී ගහමු කිව්වොත් ඔක්කොම එකතු වෙලා ගහනොත් පස්සේ තමයි බලන්නේ මොකටද දෙන්නේ. මොකද ඒ තරම් ඒගොල්ලන්ගේ අර මනෝ සමාජීය සංකාමයන් වලට යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේක අපි තාම ප්‍රවේශමට තීරණ ගන්න ඕන ශේෂ්ත්‍රයක්. ඒ වගේම අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට රිසර්ච් අපිට නැහැ. මේක හරි ගැටලුවක් ඕන 1යි 2යි කරලා තියෙන්නේ ඒකත් යම් යම් විශ්වවිද්‍යාල ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම පටන් ගන්න යුතුයි, ආරම්භ කළ යුතුයි. රිසර්ච් කියන අංශය මේක හොයලා බලන්න ඕනේ. මේ වගේ තමයි මේ නැඹුරු වීම මොනවද මේ වෙන්නේ කියන දේ තේරුම් ගන්න. ඒ නිසා මේ වෙනස්කම් කරන්න කලින් දැවැන්ත විදිහට අපිට අදාළ පාර්ශවයන්ව යොමු කරන්න ඕනේ මේ රිසර්ච් කරන්න. තා විශාල විදිහට වෙනත් රටවල් වල මේ හා සම්බන්ධයෙන් කරපු පර්යේෂණ වාර්තා තියෙනවා. ඒවා මම හිතන්නේ සෑම එකකින්ම මේ ක්‍රිටිකල් තින්කින් කියන අවධිය යාව නැති ළමයි. මොකද ඒ ළමයි සමහර වෙලාවල් වලට පහේ පන්තියේ දෙනවා, සමහරට හයේ පන්තියේ තමයි දැනුම වෙන්නේ. සමහරවිට 4 පන්ති ඉන්න ළමයාට ඒක එන්න පුළුවන්. මොකද මේ ඩෙවලොප්මන්ට් ස්ටේජස් වෙනස්. එහෙනම් අපි මේ පොදු තැනකදී මේ අවස්ථාව කියන තත්වයට අපි ඇයි දරුවන්ව මානසිකව මෙච්චර පීඩනයකට යොමු කරන්නේ? පීඩනය දැනෙන්න දෙමාපියන්ට දැනෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න කාලේ ඉතා කෙටි පැය 6ක් පාසලේ ටෙන්ෂන් එකේ පැය 3යි. මොකද අපි දකිනවා පීඩනය. පන්තියෙන් එළියට වතුර බොන්න යන්න කිව්වහම දරුවෝ යන වේගය, දරුවෝ කරන දේවල් ඒ ටිකට පීඩනය. එතකොට මේ පීඩනය ඇයි නොසලකා ඉන්නේ? ඇයි මේ පීඩනය පිළිබඳ අපි මේකට මොන උදව්වක් නොකරන්නේ? මේක යටිසිතේ තැම්පත් වෙලා වැඩි හැටි වුණාම මේවා සමාජයට යනවා නේද කියන ප්‍රශ්නේ මම අහනවා. ඒ වගේම දරුවන්ගේ විභාගය අපි ව්‍යුහාත්මකව නම් එතරම් අපි බලන්න උත්සාහ කළේ නැහැ. මොකද ඒක අපට අදාළ නැහැ මම හිතනවා. මොකද මෙච්චර පළවෙනි දෙවෙනි දැනුම මතක මොකටද අපිට? එච්චර අවශ්‍යද අපිට? ඊට වැඩි අවශ්‍යයි නේද විශ්ලේෂණ හැකියාව වගේ දේවල්. ඒ ටික කරගන්න දරුවාගේ ඒ ප්‍රමාණයට ඒ දේවල් කරගන්න අපිට බැරිද? දැන් අපේ මූලික අරමුණ ඉෂ්ට වෙලත් නැහැනේ. අපි දරුවා සතු දැකලා නැහැ. සතුන් හැසිරීම බලලා නැහැ. මේගොල්ලෝ අපට අපි රැකගත යුතු කියන ආකල්පය අපි දීලා නැහැ. ඒක ඔක්කොම නැතුව අර ලේබල් කරන හැකියාවට අපි මොකටද යන්නේ කියලා මට හිතෙනවා. ඉතින් ගණිතය සහ සිංහල දැන් අපි ඔක උගන්වන්නේ නැහැ කියලා ගත්තාම විවිධ ඕනෑම අවස්ථාවකට තරගයට මුහුණ දෙන්න හැමෝම අවස්ථා හොයා ගන්නවා. මේ පිළිබඳව රිසර්ච් කරන්න ඕනේ, පර්යේෂණ කරන්න ඕනේ. පුළුවන් තරම් ඒට අදාළ අපිට කතා කරන්න ඕනේ. දෙමව්පියෝ කියන්නේ හදවතින් ප්‍රශ්න දිහා බලනවා. අපි දෙපැත්තෙන්ම බලන්න ඕනේ. මම හැමදාම කියන මේ වම් මොලේයි දකුණු මොලෙත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. මේ දෙකම සමබර වෙන දේවල් අපි කරගන්න ඕනේ පාසල තුල. එහෙම නැති වුණොත්
සමාජය තාම ආවේගශීලී වෙයි. ආවේගශීලී වෙලා විවිධ සමාජයට නොගැලපෙන ක්‍රියාකාරකම් වල යෙදේ. මම 8 කියන ශ්‍රේණියට කැමති. මේ ශ්‍රේණිය ළමයාට තවත් පාසලකට අනුගත වීමේ ගැටලු තියෙන්න පුළුවන්. ළමයා හිතන්න පුළුවන්. කොන්ක්‍රීට් තින්කින් කියන අවධියේ දරුවා ඉන්නේ. තීරණ ගන්න පුළුවන්. වැදගත්කම පැහැදිලි. එතකොට ඒ වෙලාවේදී මේ අවස්ථාව දෙන එක මට හිතෙනවා අපි ඒවා පරීක්ෂණ කරලා එහෙම තීරණයක් ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඊට අමතරව විශේෂයෙන් අධීක්ෂණ නියාමන දැනුත් කරනවා. දැනුත් දෙනවා. මම හිතන්නේ ශාස්ත්‍රයේ ඉතාම හොඳින් වෙන දෙයක්. තාම කෘතිම විදිහට ඒවට ප්‍රතිචාර දක්වන්න අපේ ශාස්ත්‍රයේ හුරු වෙලා ඉවරයි. මේ විකෘතියක් මේක විකෘතියක් අපි සමහර දේවල් අපේ වුණාම අපි ටිකක් කම්මැලි ඒ ගැන කතා කරනවා. නමුත් ඇත්තේ ඒක තමයි අපි දකින්නේ. පාසලට ප්‍රාථමික අංශයට මූලිකව අවශ්‍ය වෙන ඒ නිපුණතා ටික දෙන්න, ආකල්ප ටික දෙන්න පාසලට ඉඩ දෙන්න ඕනි කියලායි මම හිතන්නේ. එහෙම නැති වුණොත් දරුවෝ අවශ්‍ය වෙන මූලික දේවල් උගත් දේවල් ඒගොල්ලන්ට ගිලිහිලා යනවා. ආදරේ කරුණාව කියන දේ කියන මූලික දේම මේගොල්ලෝ ගිලිහිලා යනවා. දරුවොත් එක්ක කතා කරොත් මේ දරුවෝ අම්මා එක්ක කියන දේ නෙවෙයි සමහරවිට අපිත් එක්කලා විනාඩි 20ක් කතා කරනකොට මේක කොච්චර අකමැතිද කියලා ඉන්න මං හිතන්නේ දරාගත හැකි මේක දරා ගන්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒගොල්ලෝ තාම දැඩිම මේක කරන්න ඕනි කියන තැන ඉන්න. ඒක තමයි අර මානසික වයසේ වෙනස. අපි ඇයි අර ගුරුවරයාට gifted කියන ටික දුවන්න දීලා ඇයි අර තව ගොඩක් කොටසක් අත්හරින්නේ කියන ප්‍රශ්නේ මගේ තියෙනවා විදුහල්පතිවරයෙක් විදිහට. ඒක තමයි මගේ අත්දැකීම. පාසල මීට වඩා දරුවාට සුන්දර ස්ථානයක් කරන්න ඕනේ. රචනා කටපාඩම් කරලා තියෙන්නේ. කටපාඩම් කරපු රචනා ටික අමතක වෙන්න අටේ පන්තියේ විතර යනවා. ඉතින් අපි මොකක්ද ඒක කරන්නේ? ඒක කොච්චර හානියක්ද කියලා මම හිතන්නේ ඒක තේරුම් ගන්න ඒක ස්නායු පිළිබඳව හිතනකොට අපිට හිතනවා කොච්චර අවාසියක්ද දරුවන්ට කියලා. කටපාඩම් කිරීම රෝඩ් මෙමරි එක මම හිතන්නේ තව දුරටත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය නැහැ කියලා මම